කොහොමද ළමයි? හරි. ළමයි පුතේ දුවේ මෙතන ඉන්න හුඟක් කට්ටිය ලබන අවුරුද්දේ ඒ කියන්නේ තව මාස දෙකකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න ළමයි. පුතේ අපි මාස දෙකක් කිව්වට එහෙන් මෙහෙන් තියෙන නිමාඩු දවස් ඔක්කොම අයින් කරලා බලපුවාම උපරිම ඔයාලට තියෙන්නේ තව මාසයයි හෝ මාසයකමාරයි විභාගයට මුහුණ දෙන්න. මම හිතන විදිහට දැන් හැම ඉස්කෝලේකම හැම පන්තියකම ඔයාලගේ සිලබස් ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. මම දැන් කියන්න හදන්නේ පුතේ ඔයාලගේ සිලබස් ගැනවත් ඔයාලා මේ ඉගෙන ගන්න ඕන විදිහත් නෙමෙයි පොඩි මොටිවේෂන් එකක්. ඒ කියන්නේ පුතේ දැන් තියෙන ඉතුරු වෙලා තියෙන ඔය මාසේ එකමාර කාලය ඔයාලගේ ජීවිතේ මුණ දෙන්න ඉන්න මේ විභාගයක්. ඒ කියන්නේ ඔයාලා උසස් පෙළට යනවද නැද්ද? වෙන ශාස්ත්‍රයකට යනවද නැද්ද? තව පාරක් සාමාන්‍ය පෙළ ලියනවද නැද්ද කියලා තීරණය කරන්න ඉන්න අවස්ථාවක්. ඒතකොට පුතේ ඔය තියෙන සාමාන්‍යයෙන් ඔය තියෙන මාසේ එකමාරේ ඔයාලා උපරිම ඒ කියන්නේ ඔයාලට පුළුවන් උපරිම ඔයාලා දෙන්න ඕනේ ඔය අවධානය දෙන්න ඕනේ කොකටද? ඔය විභාගෙට. මම පොඩි දෙයක් කියන්නම් ළමයි. මම ළඟදී දැක්ක YouTube එකේ පොඩි වීඩියෝ එකක්. කියන්නේ ඔයාලට මේක කියන්න ඕනේ කියලා හිතුණා. ළමයි මට කියන්න ඒ කියන්නේ වතුරේ ඒක ගඟේ වෙන්න පුළුවන්, වැවේ වෙන්න පුළුවන් ඕනම එකක වතුරේ ශක්තිය වැඩියෙන් තියෙන්නේ පුතා කිඹුලටද නැත්තම් මූවෙකුටද කියලා. කියන්නේ වතුරේ තමන්ගේ ශක්තිය පෙන්වන්න පුළුවන් කෙනා කවුද මේ අතර? කිඹුලද මූවෙක්ද? අපි ගත්ත ගමන් කියන්නේ කිඹුලා කියලා. ඇයි? කිඹුලා ජීවත් වෙන්නේ වතුරේ. කිඹුලාගේ සම්පූර්ණම ශක්තිය ජවය පෙන්වන්න පුළුවන් වතුරේ. මුවා කියන්නේ පුතේ ගොඩ බිමේ ජීවත් වෙන තනකොළ කොළ වර්ග කාලා ජීවත් වෙන සතෙක්. එතකොට පුතා ওই වීඩියෝ එක මම බලද්දී ඒකෙන් අපිට ගන්න පුළුවන් පාඩමක්, අපිට ගන්න පුළුවන් ආදර්ශයක් ඒ හැම පොඩි වීඩියෝ එකේ තිබ්බා පුතා. يعني පුතා මුවෙක් යනවා වතුරේ කොහොම හරි ගඟක වැවක මුවෙක් එගොඩ වෙන්න මේ ගොඩ ඉඳලා එගොඩ වෙන්න හරි මුවෙක් යනවා පුතා. මේක දකිනවා කිඹුලෙක්. ඔය ඩිස්කවරි channel එකේම බලනෝනේ ඔයාලා. ඩිස්කවරි channel එකෙන් ගත්ත වීඩියෝ එකක්. පුතා මුව පැටියා වතුරේ පීන ඔළුව විතරක් උඩ තියාගෙන කකුල් දෙකෙන් ඉස්සරහා තියෙන අත් දෙකෙන් පීන යනවා. මේක දකිනවා කිඹුලෙක්. කිඹුලා කොහොම හරි ඔය මුවාව අල්ලන්න පිටිපස්සෙන් යනවා. දැද්දිම මුවා දකිනවා පිටිපස්සෙන් මාව කිඹුලෙක් අල්ලන්න එනවා කියලා. දැන් මුවා මොකද කරන්නේ? එයාට පුළුවන් විදියට පීන යනවා පුතා. කිඹුලා ළඟටම ආවා. මුවත් පීන යනවා. දැන් මුවාට පේනවා පුතා සාමාන්‍ය දුරකින් ගොඩ බිම පේනවා. ඒ කියන්නේ ගොඩ පේනවා. තව චුට්ටයි. දැන් ඔයාලා මාස 10ක්ම ඔයාලා මේ පන්ති ඉස්කෝලේ ගිහිල්ලා ওই සාමාන්‍ය පෙළ පන්ති ගිහිල්ලා ඉගෙනගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මුවාට ගොඩ බිම පේනවා වගේ ඔයාලට තව මාස එකමාරකින් විභාගේ පේනවා. දැන් පුතා මුවා කරන වැඩේ මුවා දැනගන්නවා මම මේ විදියට ගියොත් කිඹුලා මාව අල්ල ගන්නවා. මගේ ජීවිතේ මෙතනින් ඉවරයි. දැන් මුවා ඒ ශනිකව තීරණයක් ගන්නවා මට පුළුවන් උපරිම දේ මං කරොත් මට මේ කිඹුලගෙන් බේරෙන්න පුළුවන් කියලා. පුතා මුවා ගොඩ බිමේ දුවනකොට ඔයාලා දැකලා ඇතිනේ. උඩ පැන තමයි මුවා දුවන්නේ. සාමාන්‍යයෙන් ඔය අනිත් සත්තු දුවනවා වගේ මුවා දුවන්නේ නැහැ. මුවා ටිකක් උඩ පැන තමයි ගොඩ බිමේ දුවන්නේ. මුවා දැන් තීරණයක් ගන්නවා ඒ ශනිකව මම මේ විදිහට ගියොත් කිඹුලා මාව අල්ල ගන්නවා මගේ ජීවිතේ මෙතනින් ඉවරයි කියලා. ගොඩබිම මුවා කොහොමද දුවන්නේ? ඒ වගේ ඒ වතුරේ දුවන්න පටන් ගන්නවා පුතා.
වතුරේ එයාට පුළුවන් විදිහට උඩ පැන පීනන්න පටන් ගන්නවා. පටන් ගන්නවත් එක්කම කිඹුලටයි මුවාටයි තියෙන දුර තව චුට්ටක් වැඩි වෙනවා. කිඹුලත් මොකද කරන්නේ? වේගය වැඩි කරනවා. කොහොම හරි ගොඩබිමට මුවා ටස් කාලා ගොඩබිමට ළඟා වෙනවා පුතේ. එච්චරයි මේ වීඩියෝ එක. වීඩියෝ එක එච්චරයි. මම දැන් මේ වීඩියෝ එක බලපු ගමන් මම හිතුවා අනිවාර්යෙන් මෙතන හැම එක්කනටම ඔයාලට විතර නෙමෙයි. හැමෝටම මෙතන මොටිවේෂන් එකක් තියෙනවා. ඉගෙන ගන්න ඔයාලට තියෙනවා. ව්‍යාපාරයක් කරන කට්ටියට තියෙනවා. මේ ලෝකේ හැමෝටම ගන්න පුළුවන් ආදර්ශයක් පාඩමක් තියෙනවා. අපේ ජීවිතේ ප්‍රශ්න කියන එක පුතා අපි පිටිපස්සෙන් එලවගෙනම එනවා. ඒ එලවගෙන එන ප්‍රශ්න අපිට ඉස්සරහ වෙන්නේ නැතුව අපි මේ ප්‍රශ්න වලට ඉස්සරහ වෙන්න හොඳම උදාහරණයක් මේ වීඩියෝ එක. ඒ වගේ තමයි පුතා ඔයාලත්. දැන් ඔයාලා මෙච්චර කල් ඉගෙනගෙන දැන් ආවා. දැන් කිඹුලා කියන ඒ මහා ලොකු ඒ ප්‍රශ්නය දැන් ඔයාලගේ පිටිපස්සෙන් තියෙනවා. විභාගය කියන එක ඔයාලට ළඟින් තියෙනවා. දැන් ඔයාලා ඉතුරු වෙලා තියෙන ওই මාස එකමාරේ කාලය තුල ගෙදර ටිකක් ඉන්නකොට අපි චුට්ටක් ටීවී එක බලමුකෝ. නේ? අපි අවධානය වෙන පැත්තකට යවන්න නැතුව අපි චුට්ටක් ටීවී එක බලමුකෝ. අපි චුට්ටක් අම්මගේ හැරි තාත්තගේ හැරි ෆෝන් එක අරන් චුට්ටක් බලමුකෝ. ඒ වගේ දේවල් කරන්නේ නැතුව අපිට හම්බෙන විවේක අපිට හම්බෙන හැම වෙලාවකම අපි ওই මාස 10ක් විතර ඉගෙනගත්තු දේ නැවත බලලා නැවත පාඩම් කරලා අපි මතකෙට දාගෙන අපි ওই මුවා අන්තිම මොහොතේ කොහොමද ජවයේ පෙන්නුවේ ඒ වගේ ජවයක් අපිත් අපේ ජීවිතේ පෙන්නුවා නම් පුතා ඔය සාමාන්‍ය පෙළ ගොඩ දාගන්න පුළුවන් ඔයාලට.